ගායිස් ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඉදල්ගස්සින්න ස්ටේෂන් එකේ තියෙන view point එකක්. ගායිස් පළවෙනි බෑග්‍රවුන්ඩ් එක හම්බුණා. දෙකක් තුනක් විතර තියෙනවා. ඔව් ඒක නිකන් මොකක්ද එක වගේ නැමෙනවා. ඔව් හිතා ගන්න බෑ කීයද යන්නේ කියලා. ගෑන් එක දාන්න දෙන්නේ නැහැ ගල්කොඩු. ඒ උනාට දාගෙන ගියා. Agro full load. ඉස්සරහට මේ කිරිතා තියෙනවා. හරිද? ඉතින් පස්සේ පොඩ්ඩක් බැක් එක දාගන්න ඕනේ මතකනේ. ගෙදර ආවද? ආහා. දල්ගස්. Hello guys. Good morning. ඉතින් ඔන්න හරියටම මාස දෙකකට පස්සේ back to works. ඔන්න ඉතින් අලුත් සංචාරයකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඔන්න අද සංචාරය ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට ගිහින් අපි view point එකට යන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. අද මාත් එක්ක ඉන්නවා නුවන් අයියා. ඊයේ රෑ තමයි කොළඹ ඉඳලා ආවේ. ගෙදර ඇවිල්ලා ඔන්න ආපහු යනවා අපි ඉදල්ගස්සින්නේ. ඔයාලා දකින්න ඇති අපි ආවේ බොරලන්දි නම් හපුතලේ පාරේ ඇවිල්ලා හරියටම කෙරින්ද හන්දියෙන් තියෙනවා දකුණු පැත්තට පාරක් ඉදල්ගස්සින්නට. ඔන්න දැන් අපි ඒ පාරේ හරවලා යන ගමන් ඉන්නේ. අපි එහෙනම් බලමු ඉස්සරහට ගිහිල්ලා කොහොමද අද සංචාරය කියලා. ඉස්සරහා ට්‍රැක්ටරයක් යනවා. අපිත් යනවා ඒක පිටිපස්සේ. ඉස්සර කරන්න විදියක් නැහැ. පාර බොහොම පටුයි. එයාට රේන ඇති. අයි ඉස්සර කරත් ඉතින් එලේ තමයි. ඔව්. හරි ඉදනේ ස්ටේෂන්. අම්මනි පාරේ. අපි ඉඳලා අතරේ දෙනෝයි නැත්නම් ආයෙත් අපි තීරණය කරා ට්‍රැක්ටරේට යන්න දීලා
පොඩ්ඩක් ඉඳලා යනවා කියලා නැත්තම් මෙහෙම යන්න ගියොත් එහෙම අත නැතුවේ තමයි මට නවතිනවා අපි නැත්තම්. ස්ටේෂන් එකට එනකන් ඔහොම තමයි. ඌ ඉඩ දෙන්නේ නැහැ නේ. නෑ ඌ ඉඩ දෙන්නේ නැහැ. ඔව්. ඉතින් ෆස්ට් එකේ නවතිනවා ගිහිල්ලා යමුද? ඒත් ගියා. ඉදාගස්සින් ස්ටේෂන් එක. අපි ස්ටේෂන් එකට ගිහිල්ලා යනවා. ගායිස් ඉතින් ඔන්න අපි ආවා ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට. ආව පාර ගැන කියනවා නම් ඉස්සරට වඩා පාර හදලා තියෙන්නේ. තාර දාලා කොන්ක්‍රීට් කරලා. ලොකු වාහනයකට නම් එන්න අමාරුයි. වාහන දෙකක් මාරු වෙන්න තියෙන පරතරේ අඩුයි. ඉතින් බයික් එක වීල් එක වගේ නම් ස්ටේෂන් එක ගාවට මෙන්න පුළුවන්. අද දවස දෙසැම්බර් 24 පහුගිය ටිකේ වෙච්ච ස්වභාවික ආපදාවත් එක්ක මම හිතන්නේ ට්‍රේන් දුවනවා ඇති කියලා. පේන විදිහට රේල් පාරත් මලකට කාලා තියෙන්නේ. ළඟ ට්‍රේන් යනවත් දන්නේ නැහැ. පේන විදිහට දුවන්නේ නැති පාටක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් අපි බයික් එක මෙතන දාලා යනවා කැම්පින් ඒරියා එකට. ඉතින් මේකේ විශේෂත්වය ගැන කියනවා නම් ස්ටේෂන් වල මේන් ලයින් එක ගත්තොත් ඉදල්ගස්සින්න කියන්නේ 68 වෙනි ස්ටේෂන් එක. ලංකාවේ උසම ස්ටේෂන් වලින් ගත්තොත් 5 වෙනියට උසම ස්ටේෂන් එක ඉදල්ගස්සින්න. ඒත් එක්කම අපි දැන් ඉන්නේ හරියටම අඩි වලින් ගත්තොත් අඩි 5300ක් ඉහළින්. ඉතින් ওই ටික තමයි මේ තන ගැන කියන්න තියෙන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා view එක කොහමද කියලා. දැන් නම් ලොකු view එකක් බලා ගන්න විදිහක් නැහැ. මීදුම තියෙනවා. බලමු තව චුට්ටකින් කොහමද කියලා. වෙලාව දැන් දවල් 12යි. බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා. ගායිස් ඉතින් ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන් ඉදල්ගස්සින්න ස්ටේෂන් එකේ තියෙන
view point එකක්. මේ වෙනකොට හදන ගමන් තියෙන්නේ. බාහන සුපිරියක් ඒ ඉස්සරහට. පේරාන් පිටිපස්සෙන් මීදුම් බාලා තියෙන්නේ. බලමු උඩට ගිහින් මොනවා වෙයිද කියලා. කාලගුණය නම් එච්චර අවුලක් නෑ. එහා පැත්තට අවුයි. මේ පැත්තේ තාම මීදුම. බලමු එහෙනම් උඩට ගිහින් මොකද වෙන්නේ කියලා. ගයිස් ඒ ඔයාලා දැක්කේ ඉදල් ගස්සින්න ලොන්ච් එක ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මෙතන ඉඳන් පහළ view එක කොහොමද තියෙන්නේ කියලා හැදෙන ගමන් තියෙන්නේ. බලමු එහෙනම් ඉස්සරහට. අපිත් දැන් යනවා ස්ටේෂන් එකේ ඉඳන් කැම්පින් ඒරියා එකට ගිහිල්ලා බලමු එහෙනම්. ගයිස් ඉතින් ඔන්න අපි පටන් ගත්තා කැම්පින් ඒරියා එකට යන්න. ස්ටේෂන් එකේ ඉඳන් දකුණු පැත්තට තියෙන නිකන් ගුරු පාරේ වගේ තමයි යන්න තියෙන්නේ. බලමු උඩට ගිහිල්ලා පාර හොයාගෙන යන්න තියෙන්නේ. වැස්සට කලින් පහළට එන්න ඕනේ. ඒ හින්දා අපි ටක් ගාලා යමු. ඉතින් ඔන්න අපි හයික් එකේ ටික දුරක් ආවා. මන්න එනවා පිටිපස්සේ. තාම කූඩලු ප්‍රහාරයකට ලකුන්නේ නැහැ. පොළොව වේලිලා තියෙන්නේ. වැහපු පාටක් තාම පේන්නේ නැහැ. බලමු ඉස්සරහට මොනවා වේද කියලා. දැනට කූඩලු නැහැ. ඉස්සරහින් තියෙනවා තේවත්තක්. ඒවත් ඇති මොකද වෙන්නේ කියලා බලමු එහෙනම්. ඉතින් මොන්න අපි රෝගන් ඩයින් කලින් පහු කරලා ඒවත් නැති පාරදාව මෙතනින් මෙන්න මේ ටිකේ තියෙන්නේ ඒ මම ඉස්සරහට ගිහලා අපි බ්‍රේක් එකක් ගත්තේ නැහැ. ඊට දිගට යනවා. තව අපිට මෙන්න මේ හරියට යනකම් යන්න තියෙනවා කැම්පින් ඒරියා එකට. යන් ඉස්සරහට. ගයිස් පළවෙනි ජයග්‍රාහකයා හම්බුණා. යා යන ගමන් ඉන්නේ. එන්න එහෙනම් අයින් කරා. ඒ කියන්නේ මෙතනින් එහාට යාළුවෝ ඉන්නවා. පළවෙනි එක්කෙනා හම්බුණා.
හිතන තරම් ලේසිත් නෑ. ඒ වුණාට ලොකු බඩු ගොඩක් බෑග් එකේ නැති හින්දා අවුලක් නෑ. ෂේප් එකේ ඉතින් උඩට යන්න තමයි තියෙන්නේ. මොන දේ කරන්නත් වැස්සට කලින් පහළට එන්න. ගයිස් ඉතින් ඔන්න අපි පාල තේවත්ත පහු කරගෙන ඇවිල්ලා ආයි අපි ඇතුළ වෙනවා ෆයිනස් කැලයකට. ඉදල්ගස් ඉන්න තොටුපොළකන්ද රක්ෂිත වනාන්තරයට තම අයිති වෙන්නේ. මෙන්න ඔයාලට බලාගන්න පුළුවන් වනජීවීගේ මෙතනින් ඇතුළට තමයි අපිට යන්න තියෙන්නේ. එහෙනම් let's go. මෙතනින් එහාට පාර ටිකක් දුෂ්කර වෙනවා. ගැප් එක වැඩි, ගල් වැඩි, ලෙස්සනත් වැඩි. ඒ හින්දා කල්පනායි ඉස්සරහට. අයින පැත්තට යන්නේ. යයිද? උඩල්ලු නම් ඔෙත් ඉන්නයි. උඩල්ලු තෙතයි මේ හරි. ඔය ඉන්න ගියද්දි එන්න ගයිස් දුෂ්කරයි ගමන. කොටන් උඩයි කඳන් උඩයි තමයි යන්න තියෙන්නේ. පේනවද? Yeah. ඉතින් ඔන්න ෆයිනලි අපි ආවා කැම්පින් ඒරියා එකට. මාරම ලස්සනයි. වචන නෑ කියන්න ඇත්තටම. අවාසනාවකට දැන් ඉදල්ගස් ඉන්න කැම්පින් කරන එක තහනම් කරලා තියෙන්නේ. ඉතින් මොනා කරන්නද? අපිට මේ ලස්සන බලලා යන්න තමයි වෙන්නේ. අද සම්පූර්ණයෙන්ම මීදුමට වැහිලා තියෙන්නේ. අවුව තිබ්බ වුණත් අපිට පහළ ඊයේද බලාගන්න පුළුවන් කමක් නැහැ අද. එහෙනම් ඔයාලා ඉදල්ගස් ඉන්නේ ලස්සන බලදේ.
මම හිතන්නේ ගැට්ටක් තියෙන්නේ. කවන්න ගිහලා බලන්න. නැත්තම් මෙතනට ආවේ ගියේ මෙතනට ගියේ නැත්තම් වැඩක් නැහැ. මෙතනින් එහාට ගියොත් ඉතින් උඩට තමයි යන්නේ. ඒකම තාසන් ප්‍රශ්න ඔච්චරයි අද තියෙන්නේ. එහෙනම් මේ ටික කාලා බීලා අපි ආවෝ පහළට යන්න ඕනේ. ඔයාලට පේනේදී සම්පූර්ණයෙන්ම මීදුවෙන් වැහිලා ඉන්නේ. අපි ඉන්නේ ඇත්තටම වලාකුළු වලටත් උඩින් පින්න බානවා. මේ ටික කාලා අනං අපි යම් පල්ලයට. ඉතින් ඔන්න එහෙනම් අපි ඉදල්ගස් ඉන්න බලලා ආයිමත් පල්ලයට යන්න හදන්නේ. අවාසනාවකට අපිට පහළ වියුක බලාගන්න විදියක් නෑ. තාමත් මීදුවෙන් වැහිලා තියෙන්නේ. ඉස්සරට වඩා මීදුම ටිකක් වැඩි. පින්නත් බානවා. මේ සද්දයන් නිදහස කියාගන්න බෑ. එහෙනම් යමු පහළට. ආයි දැන් පොඩ්ඩක් ලෙස්සනවා. කන්ද වගේ නෙමෙයි පහළ මේ යන්න ගියාම අපේ නෝන්න අයියා වැඩේ පටන් ගන්න තින්නේ පහළට යන්න. මේ කැලින් තේවත්තෙන් ආයි ෆයිනස් කැලේකට යන්න දිනවා. එහෙනම් අපි සුන්දර ඉදල්ගස් ඉන්නට සමුදේලා අපි යනවා පහළට. ගයිස් ඉතින් ඔන්න අපි ආවා පහළට. දැන් හරියටම ඉන්නේ ස්ටේෂන් එක පේන දෙක්මානේ. එහෙනම් ඔය විදිහට තමයි අපේ ඉදල්ගස් ඉන්න සංචාරය සිද්ධ වුණේ. ඉතින් බලමු වෙලාවේ හැටියට තව කොහේ හරි යන්න පුළුවන් වෙයිද කියලා. තව දවස් කීයක් තියෙනවද? දෙකක් තුනක් විතර තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, channel එක subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ vlog එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම
ජය වේවා.